ආයිබෝවන් ලෝක දේශපාලන කරලිය මෑත කාලීනව සිද්ධ වුණු දැවැන්ත පෙරලියක් ගැන අද අපි කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. වසර ගණනාවක දැඩි සීතල යුද්ධකින් පස්සේ එහෙම නැත්නම් යුක්‍රේන ආක්‍රමණයෙන් පස්සේ රුසියාව සහ බටහිර ලෝකයේ අතර තිබුණු පළුදු සම්බන්ධතාවය යලි ගොඩ ගන්න ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් සුවිශේෂී උත්සාහ ගනිමින් ඉන්නවා. ඉතින් මේක නිකම්ම පොතක් නෙවෙයි. යුරෝපයේ අනාගතය තීරණය කරන හැරවුම් ලක්ෂයක්. මැක්‍රෝන් කියන රුසියාව සමඟ සාකච්ඡා කිරීම දැන් කාලීන අවශ්‍යතාවයක් බව. නමුත් මේ ප්‍රකාශයත් එක්කම ප්‍රංශය ඇතුලේ අමුතුම විදිහේ හමුදා සූදානමකුත් දකින්න ලැබෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් බලමු ඇයි මැක්‍රෝන් එකපාරටම රුසියාවට මෙච්චර මෘදු වෙන්නේ සහ ඒක තිබෙන සැබෑ රහස මොකක්ද කියලා. මුලින්ම අපි තේරුම් ගන්න ඕන යුරෝපය සහ රුසියාව අතර තිබෙන මේ අසීරු සම්බන්ධතාවය. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරපු දවසේ ඉඳන්ම ප්‍රංශය ඇතුළු මුළු මහත් යුරෝපයම හිටියේ රුසියාවට එරෙහිව. ඉතින් ඔවුන් රුසියාවට ආර්ථික සම්බාධක පැනෙව්වා. ඒ වගේම රුසියානු ගෑස් පවා ප්‍රතික්ෂේප කළා. නමුත් දැන් වසර කිහිපයකට පස්සේ මැක්‍රෝන් කියනවා මේ ක්‍රමය තවදුරටත් සාර්ථක වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඔහුගේ තර්කය වෙන්නේ රුසියාව කියන්නේ භූගෝලීය වශයෙන් යුරෝපීය රටක් කියලා. ඉතින් ඒ නිසා ඔවුන් එක්ක ගනුදෙනු කරන එක තමයි බුද්ධිමත් ක්‍රමය කියලාත් ඔහු පවසනවා. මේක රියල් පොලිටික් එහෙමත් නැත්නම් යථාර්ථවාදී දේශපාලනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මැක්‍රෝන් ජර්මානු මාධ්‍යවේදී කළ ප්‍රකාශයකදී අවධාරණය කළේ යුරෝපයේ තමන්ගේ ආරක්ෂාව තවදුරටත් ඇමරිකාව මතම පවරා නොතිබිය යුතු බවයි. ඉතින් ඔහුට අවශ්‍ය යුරෝපයටම අනන්‍ය වූ ආරක්ෂක පද්ධතියක් හදන්න. ඉතින් මේකට රුසියාව සම්බන්ධ කරගන්න එක තමයි ඔහුගේ අදහස. ඒ වගේම තමයි මේක ඇහුවම ලිතුවේනියාව පෝලන්තය වගේ රටවල් ලොකු භීතියකට පත් වුණා. මොකද ඔවුන් හිතුවේ මැක්‍රෝන් රුසියාවට රැවටිලා කියලා. ඒ වගේම රුසියාව මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන යුරෝපය බෙදා වෙන් කරන්න උත්සාහ කරයිද කියන සැකය හැමෝම අතර දැන් තියෙනවා. ඒත් එක්කම මැක්‍රෝන්ගේ මේ ආරාධනයට රුසියානු පාර්ශවයෙන් ලැබෙන ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක්. ඒ වගේම රුසියානු ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් කිව්වේ මැක්‍රෝන්ගේ මේ සංවේදී ප්‍රවේශය ගැන ඔවුන් ඉතාමත් පැහැදුණු බව. ඒ වගේම තමයි රුසියාව නිතරම කිව්වේ බටහිර රාජ්‍යයන් තමන් සමග සාකච්ඡා නතර කිරීම වැරදි බව. දැන් මැක්‍රෝන් මේ පාලම හදන්න උත්සාහ කිරීම රුසියාවට ලොකු ජයග්‍රහණයක් වගේ. ඒත් එක්කම මැක්‍රෝන් යෝජනා කරන්නේ එළඹෙන දෙසැම්බර් මාසයේ ආරම්භ වෙද්දී තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කරලා ක්‍රමයෙන් ඉහළ පෙළේ සාකච්ඡා වෙත යන්න. නමුත් මේ සාම කතාවලට යටින් තිබෙන ඇත්ත තමයි ප්‍රංශය තමන්ගේ හමුදාව අතිශයින් ශක්තිමත් කරන එක. මැක්‍රෝන් රජය අලුතින්ම හඳුන්වා දීපු සර්විස් නැෂනල් වොලන්ටියර් හෙවත් ස්වේච්ඡා ජාතික සේවය ගැන අපි කතා කළ යුතුමයි. වයස අවුරුදු 18 ඉඳන් 25 තරුණයන්ට මේක විවෘතයි. මේදී මාස 10ක පුහුණුවක් ලැබෙනවා. ඒ වගේම මුල් මාසයේ දැඩි හමුදා විනය සහ පුහුණු කිරීම වලට වෙන් වෙනවා. ඉන්පසු මාස 9ක් පුරා වුන් විවිධ හමුදා ඒකකවල සේවය කළ යුතුයි. ඉතින් මේ වෙනුවෙන් මාසිකව යුරෝ 800ක වැටුපක් වගේම නොමිලේ කැම්බීම නවාතැන් සහ අදුම් පැළඳුම් පවා ලැබෙනවා. ඉතින් මේක ප්‍රංශ හමුදාවේ ශක්තිය ලක්ෂ ගණනින් වැඩි කරන්න ගත තීරණයක්. ඒ වගේම ප්‍රංශයේ තරුණ පරපුර මේ ගැන දරන්නේ විවිධාකාර වූ අදහස්. සමහරු මේක තමන්ගේ වෘත්තීය ජීවිතයට ලැබෙන ඉතාමත් හොඳ අත්දැකීමක් කියලා දකිනවා. මොකද හමුදා පුහුණුවෙන් පස්සේ වුන්ට සිවිල් ශේෂ්ත්‍රයේ රැකියාව සොයාගන්න ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම තමයි මාස 10ක පුහුණුව අවසානයේදී වුන්ට හමුදාවෙම රැඳිලා ඉන්නව නැවත සාමාන්‍ය ජීවිතයට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් ප්‍රංශය බලාපොරොත්තු වෙන්නේ 2035 වෙද්දී වාර්ෂිකව තරුණයන් 50000ක් මේ හරහා පුහුණු කිරීම. ඉතින් මේක නිකම්ම හමුදා සේවයක් විතරක්ම නෙවෙයි. රටක් විදියට ඕනෑම හදිසි අවස්ථාවකට හෝ යුද්ධයකට මුහුණ දෙන්න ජනතාව ලෑස්ති කිරීමක්. ඉතින් ප්‍රංශය විතරක්ම නෙවෙයි. දැන් මුළු යුරෝපයම හමුදා පුහුණුව ගැන කතා කරනවා. ජර්මනිය විසින් අලුත් නීති හැදුවා ඔවුන්ගේ හමුදා සේවය නවීකරණය කරන්න. ඒ වගේම යුක්‍රේන යුද්ධය පෙන්වලා දුන්නා නූතන යුද්ධයකදී විශාල පිරිස් බලයක් කොයිතරම් වැදගත්ද කියලා. ඒත් එක්කම ඇමරිකාවෙන් ලැබෙන ආරක්ෂාව ගැන තියෙන අවිශ්වාසය නිසාම යුරෝපා රටවල් දැන් තමන්ගේම යුරෝපීය හමුදාවක් ගැන සිහින දකිමින් ඉන්නවා. ඉතින් මැක්‍රෝන් මේ සිහිනයේ පෙරගමන්කරුවෙක් වෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ මැක්‍රෝන් මේ තරම් මහන්සි වෙන්නේ. ඔහුගේ ප්‍රධාන සංකල්පය තමයි උපාය මාර්ගික ස්වාධීනත්වය. ඉතින් ඔහුට දැන් අවශ්‍ය වෙලා තියෙන යුරෝපය ඇමරිකාවෙන් හෝ චීනයෙන් යැපෙන්නේ නැති බල කේන්ද්‍රයක් කරන්න. ඒත් එක්කම රුසියාවත් එක්ක සාකච්ඡා කිරීමෙන් ඔහු බලාපොරොත්තු වෙන්නේ යුරෝපයේ බලශක්ති අර්බුදය නිමා කරලා යුද්ධය අවදානම අඩු කිරීම. ඒ අතරම තමන්ගේ හමුදා ශක්තිය වැඩි කරලා ඔහු පණිවිඩයක් ලබා දෙනවා. ඒ තමයි අපි සාමයට ලෑස්ති. හැබැයි යුද්ධයකටත් අපි ලෑස්ති කියන එක.
ඒ වගේම තමයි මේ වැඩපිළිවෙලට ලොකු විවේචනක් තියෙනවා. ප්‍රංශයේ විපක්ෂය කියන්නේ මේ ස්වේච්ඡා හමුදා සේවයට විශාල මුදලක් වැය වෙනවා කියලා. ඉතින් මේක රටේ ආර්ථිකයට බරක් කියලාත් ඔවුන් කියනවා. ඒ වගේම රුසියාව සමග සාකච්ඡා කිරීමෙන් යුක්‍රේනයේ විශ්වාසය පළුදු වෙන්න පුළුවන් කියලාත් ඔවුන් කියනවා. ඒ වගේම තමයි සෙලෙන්ස්කි මීට කලින් කියලා තිබුණා රුසියාවත් එක්ක කිසිම ගනුදෙනුවක් කරන්න එපා කියලා. ඒ නිසා මැක්‍රෝන් ඉන්නේ දැන් ඉතාමත් අසීරු තේරීමක. ඉතින් ඔහු මේ කරන්නේ ඉතාමත් අවදානම් සහගත ක්‍රීඩාවක්. ඔහු සාමය සහ යුද්ධය අතර තුනී ඉරක ගමන් කරමින් ඉන්නවා. රුසියාවත් එක්ක සාකච්ඡා කිරීමෙන් ඔහුට යුරෝපයේ ගැලවුම් කරව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු දරුණු විවේචනයකට ලක් වෙන්නත් පුළුවන්. නමුත් දැන් එක දෙයක් පැහැදිලියි. ප්‍රංශය දැන් Tamanගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන කවරදාකටත් වඩා අවදි වෙලා ඉන්නේ. ඉතින් මේ ගැන ඔබ හිතන්නේ මොකද්ද? මැක්‍රෝන්ගේ මේ දිත්‍ය උපාය මාර්ගය සාර්ථක වෙයිද? රුසියාව ඇත්තටම සාමයට කැමති වෙයිද? එහෙමත් නැත්නම් ප්‍රංශයට යුද්ධයකට මැදි වෙන්න වෙයිද? ඔබේ අදහස් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.